පූර්ණ සමතුලිතයි. මේකනේ සීන්නේ. මම දන්නවා මෙතන ලක්ෂයක් මේ ලක්ෂය ඕ ලක්ෂය කියලා ගන්නවා. එතකොට මේ පැත්තේ තියෙන F1 කියලා බලයක් මේ පැත්තේ තියෙන F2 කියලා බලයක්. අර සීසෝයි ක්‍රියාවත් මේ වගේ. දැන් දෙපැත්තට බල දෙකක් නෙන්න තියෙන්නේ. එතකොට මේක කැරකෙන්නේ මේ මතනේ. මේ මත කැරකෙන්නේ. එතකොට මේ පැත්තට මේ බලය ක්‍රියාත්මක වෙන තැනයි බලයේ ඉදෙන තැනයි අතර දුරක් තියෙනවා d1 කියලා. එතකොට මේ පැත්තට දුරක් තියෙනවා පුතා. මේ පැත්තට දුරක් තියෙනවා d2 කියලා. දැන් මෙයා මේ මත ඇති කරන බල පූර්ණයක් වෙයි. මෙයා මේ පැත්තේ මේ මත ඇති කරන බල පූර්ණයක්. හරි. එතකොට මෙහෙට එක බල පූර්ණයක් මෙහෙට තව බල පූර්ණයක්. එතකොට මේ පැත්තේ බල පූර්ණේ මේ පැත්තේ බල පූර්ණයට සමාන වෙනවා කියලා කියන්නේ මේක සම්තුලිතයි. හරි. එතකොට අපි මේක කිව්වේ කොහොමද? දාබාහු දකුණු පැත්තේ බල පූර්ණය සමාන වෙන්න ඕනේ. වාබාහු වම් පැත්තේ බල පූර්ණය. එතකොට මොකද වෙන්නේ? බල පූර්ණය හෙව්වේ බලය වැඩි කිරීම බලය ක්‍රියාත්මක වූ තැන සිට තියෙන ලම්බේ දුර. ඒ බලය වැඩි කිරීම ලම්බ දුරනේ බල පූර්ණය හොයන්නේ. මතක ඇතිව. බල පූර්ණය හෙව්වේ බලය වැඩි කිරීම ලම්බ දුර මේක F වැඩි කිරීම D. එතකොට මේ පැත්තේ F1 බලය D1 ලම්බ දුර F2 බලය D2 ලම්බ දුර F1 සමානයි D2. තියරිය දාගෙන ප්‍රශ්නකට 30යි කියලා දාන්න.